දෙහිගිඩි ගෙනාවද? ගෙනාවද ඒක? දෙහිගිඩි දෙහිගිඩියක් හම්බුන්නේ නැහැ තක්කාලි ගෙඩියක් ගෙනාවා. දැන් මේක උඹලා පැත්ත කියන්නේ මේකට දෙහි. මට හම්බුන්නේ නැහැ මම මේක. කවුද බං මූ? මං කිව්වනේ බං මූත් එක මේ වැඩ කරන්න බෑ බං. කියන දේ තේරුම් ගනින්කො දිල්ලු. නේ මගේ බෑග් එකේ දෙහිගිඩියක් මම ජූස් එක ගන්න. අන්න අරන් හරි. දැන් ඕක කමන්නේ ගෙනාව ඔය ගෙවපත් තියෙමු. හා දෙහිගිඩියගේ. අප්පයිද. අන්ට එක ගියා බං. කොහෙද දීන්නේ? ඉතින් මාත් එක්ක. ඒ පොඩ ඉඳන් හරි බෑග් එක හම්බුණා. හම්බුණා? ඔව්. ඒ දෙහි නම් අවුවේ නැහැ ලෙල්ලක් අවුවෙනවා බං. ඈ හොඳට බලන්න. පොඩ ඉඳන් මේ චිප් එක නම් අල්ලලා දෙන්න දෙයි. කොහෙද මෙහෙ අල්ලන්නේ? ඊය මං මගේ පතිවත කෑව අර දින බෑග් එක. බෑග් එක මම මෙච්චර තොග එකද අල්ලන්නේ නේද? පර දින බලන්න බෑග් එක. වරෙන් බං මේක පරක්කු වෙනවනේ බං. දැන් උඹේ දෙහිගිඩිය නේද අල්ලන්න හිටි. හරිද? උඹත් එන ආසාවෙන් හිටියා නේද? උඹලා තැඟින් දෙනින් නැහැ වගේ ෂේප් එකේ මු අල්ලනකන් හිටියා නේද? මොනවාද ඒ? අරු දෙයි. යා අපෝ මේ කිලිබරු දිහා. හරි. හරි. එහෙනම් අපේ YouTube channel එකේ මේ වීඩියෝ එක viral වෙන්න ඕනේ මචං. හරිද? අපේ මොකද්ද අදහස? හොල්මනක් කල්ලා මිනිසුන්ට පෙන්නන එක. දෙන්න. හරි නේද? ඔව්. එහෙනම් පටන් ගමුද? පටන්. හරි. මේ මොකද කියන්නේ? උඹ කියන්න. උඹ කියන. හරි මම කියන්නේ. ලබ්බේ toile pol muda. ඔබ දන්නේ චුට්ටයි මම දන්නේ ගොඩයි. ඔබ දැන් සීරුවේ මම දැන් හිමින් යන්නේ මං ස්මෝකා. ඕරෙන් කට්ටු කට්ටු බුඩ බුණ්ඩා. ඒ මොකෝ? කොහොම? ඒ අඩෝ මේ දෙහිගිඩියක් කළු වෙලාව. ඈ? මේ පොඩ්ඩක් ගිහලා බලන්න. උඹත් තරේ මට බෑ තනියෙන් යන්න. නෑ මම පස්සේ එන්න ඔබ බලන්න. බෑ. ආයෙ බලන්න සද්ද යනවාද කියලා. බලන්න බෑ. මං එන්න ඔබ බලන්න. මේ වරෙන් හරි මං එන්න. මොකෝ? ඒ අරුණා. ඒ අරුණා. මේක නෙමෙයි. මං එක්ක ඉන්න බෑ මම එනවා. මොන වුණත් අපේ යාළුවනේ බං. දාලා යන්නේ කරේ නෑනේ. අම්මෝ බෑකෝ ඔබේ මූණ දැක්කලකෝ. මහත් දැක්. මගේ මේ කෙරකෙන්නේ නැහැ. ඒ වුණාට බං අපි එක බත් පට දෙකට බෙදන් කාපුනේ. සුකෙලින්න එපා යකෝ මම යනවා. මොන හරි බලමු ඉතින්. ඉස්සරමක් යකෝ උට ඇත්ත හොල්මනක් නැහිලා ඉන්නේ. ආ දැක්ක බං. ආ දෙක බලපන්. මේ දෙහේ පෙරාගෙන. ඊළ බලමු මොන හරි කරමු. වරෙන්කෝ. මොකද බලන්න යන්න කියලා. වරෙන්කෝ. අපි මේම කරමු. අපි මේ පැත්තෙන් ගිහිල්ලා බලමු ජනේලේ. सांसों में तेरी सरगमें है अब ना तेरा बिन जिंदगी मेरी तो कुछ ना अब तेरे बिन तेरी धड़कनों की सरगोशी मेरी धड़कनों में बजती है නටන්න නැටිල්ල බලහන් පීසෙක් වගේ. මොකද මං කරන්නේ? බලෙන්කෝ. මේ
මන් දන්න ඇප් එකක් තියෙනවා. ඒකේ කපුව හොයාගන්න පුළුවන්. අඩු ටක් ගාලා බලහංග බං. දැන් මම නම්බර් මතක නැහැ. හරි. කොල්ල ගත්තද? ගත්තා. හෙලෝ මේ දවල් මිගල් රෑදනියල්ද? ඔව් කතා කරනවා කියන්න. මගේ යාළුවෙන්ට හොල්මනක් වෙලා තිනවා. හොල්මනක් වෙයිලා. ඉතින් මොකද දැන් කරන්න ඕනේ? නටන ඩාන්ස් කරනවා යා ඩාන්ස් කරනවා ගොඩක්. ඩාන්ස් කරන ඉතින් කොච්චර හොඳයිද නේ. දැන් ටැලන්ට් එකක් ඇවිල්ලා තියෙනවා නේ ළමයට. ඒකෙන් අපිට සතු ඒකෙන් සතුටක් අපිට නැහැ. නෑ නෑ ඒ ඩාන්ස් කරාට අපිට යාගේ මූණුවත් බලන්න බෑ. එන්න බෑනේ ඒක කරන්නේ. ඔව් ලේ ඇවිල්ලා. ලේ ඇවිල්ලා තිබ්බා මේ පතුරු ගිහිල්ලා. හොඳ කරගන්නවා. ඉතින් මල්ලි දැන් මේමයි මට දැන් මම එන්න වෙන්නේ නැහැ. කොහොමද දාගත්ත වැඩ ගොඩාක් තියෙනවා මේ. එනකොට පැය 4-5ක් විතර යනවා කොහොමද? සල් ඉල්ලන ගණන් දෙන්නම්. 5000ක් දෙන්නම් ඔයාට. 5000 මේ 5000ක් කියන්නේ මල්ලි දැන් මෙහෙමයි අපිට මට දැන් ඔයාගේ වැඩේ හදිස්සි නිසා මට පුළුවන් මෙතන පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා ඉන්න. මට ලොකේෂන් එක දාන්න ඕනේ. මම විනාඩි 2ක් ඇතුළත එන්න පුළුවන් උතන්ට. මේ ඔයා දන්නවනේ ආඩි අම්බල පාර. ආඩි අම්බලම් පාර දන්නවා. ඔව් දන්නවා. හරි ඔයා එහෙනම් එන්න මේ කොටි ගහපු වන්දියට එන්න. හරි. ඔයාට මම ලොකේෂන් දාන්න මේ නැගමන් ඔයාට මේ සිගරට් එකක් ගේන්න පුළුවන්. සිගරට් එකක් අවුලන්නේ මල්ලි මං ගේන්නම් මේ අයියේ ගෝල්ඩ් ලිප් එකක් ගේන්න හරිද? ගෝලි නම් මල්ලි මේ මං ගෝලි බොන්නෙත් නෑ. අපි මේ මොකද කියලා අපි ස්විච් අරන් එන්නද කමන්නේ නැද්ද ඔයාලට ප්‍රශ්නයක් නැත්තම්? ස්විච් එකක් ගේන්න ස්විච් එකක් ගේන්න. කමන්නේ නෑ. හරි. එහෙනම් මං එන්නම්. හරි. මේ තේබුණොත් මේ තේ පයි තේ මේ කිරි තියෙන හරි. පිස්සෙක් වගේ කිරි නටනවා. කොන්නේ කිරි ඉවරයි. හරි කට් කර. හරි දැන් පුතා මට කියන්න හරියටම දැන් මේක කොහමද උනේ? දන්නේ වේද මහත්තයෝ පටන් ගත්ත වෙලෙන් නටනවා. පිස්සුවෙන් වගේ නටනවා. අපි ලස්සනකුත් තියෙනවා ඩාන්ස් එක. ඒනට මූණ දකිද්දී අපිට හරි අමාරුයි. බයයි. මේකට පොඩි ශාන්ති කර්මයක් කරලා මේව කරගත්තා නම් තමයි හරි. මේක බලන්න එපා. අපි ස්ටෙප් බයි ස්ටෙප් යන්න ඕනේ මේකට. වෙද මහත්තයා සිගරට් එක සිගරට් එක පුතා දැන් මෙහෙමයි මම එනවා දැන් එන්න දුර ඉඳන් එනවා. ඔයගොල්ලෝගේ ගෙවල් වල යන්න මාන්සි වුණා. ඉතින් පාවිච්චි කරන්න වුණා මට ඒක මෙතනට එන්න පෙවුණා. ඉතින් හරි දැන් මට කියන්න අපි ප්‍රශ්නේ අමතක කරමු. දැන් මට කියන්න කාටද මේක දැන් වෙලා තියෙන්නේ කියලා. මගේ යාළුවට තමයි හැදිලා තියෙන්නේ. යාළුවට නේ. පුතා පොඩ්ඩක් අර බලන්න අර මොනක නෙමෙයි අපේ අර අනිත් මේ යාළුවට හැදලා තියෙන්නේ. යකෝ මට නෙමෙයි. අනිත් යාළුවට තුලින් යාළුවෙක්. ඉතින් හරියට තේරෙන්න කියන්න බෑ. මෙයාත් යාළුවෙක්. යාළුවෝ තුන් දෙනෙක් ඉන්නවා. අම්බේ කඩටත් ගැව්වා පුතු අම්මා. යප්පා කද්දා ස්වාමී. හරි යම් කොහේ බලන්න බොමු අදල්ලා බොමු. කොහෙද ඔය යන්නේ? දැන් මම මේ හැමදාම එව්වම ඔබට දැන් හොඳයිද? කවුද බං මේ පුසූර? නෑ නෑ වෙද මහත්තයෙක්. කිසිම වෙදකමක් පේන්නේ මේ නෑ නෑ කපු එක මචං. ඔබට නැගිටින්න පුළුවන්ද? ඔය පුළුවන් හයි හිම ලඩක් තිබ්බේ නෑ නැගිටින්න පුළුවන් හයි. උඹ එන අර නැටුවේ මොකද්ද මුණේ කාගේ? ඒකනේ. මිස්සුදෝ ට්‍රැක් දෙකම දෙනවද? මේ මන්තරයක් කියන්නේ ඔයා දන්න මොකරි. ඔයාලට හොඳටම විශ්වාසද මේ මිනිස්සුමයි කියලා? ඔව් ඔව් මෙයා තමයි 100% මෙයා. හරිද? මේක පොඩ්ඩක් අල්ලගන්න. මේ කුරුසේ මේ පැත්තට කපු. මේක හරියන්නේ. මේක හරියන්නේ. දෙන්න මෙයාට. මේ පිළිම වහන්සේ පෙන්නන්න. මේක හරියන්නේ. අන්තිම තුරුම්පුව. What is this? බොරු කාරේ නෑ. අන්තිම තුරුම්පුව. මේක අනිවාර්යෙන් වැඩ කරන්න ඕනේ. දැන් කියපන් මට තමුන්ගේ නම මොකද්ද? මෙයාගේ නම අරුන්. අරුන් නෙමෙයි මම අහන්නේ මේ ආත්මිකේ නම. ආත්මී.
නෑ ආත්මි නෙමෙයි ආත්මේ. භූතේ ගැන. එයාගේ මහන් තමුන්ගේ නම මොකද්ද? යෝධි බාල. යෝධි. දැන් මට කියනවා තමුන් මොකටද මේ ඇඟට වැහුනේ? මට සෙක්ස් ඕනේ. ඕනේ? සෙක්ස් නැතුව කිස් එකක් වගේ බැයිද මචං? බහු කන්න තු ඉදා. දැන් තමුන්ට එක නොලැබුණොත් තමුන් මොකද කරන්නේ? කියනවා මම මෙයාගේ ඇතුලෙන් යන්නේ නැහැ කියලා බෑ කොහොමද යන්න ඕනේ? යන්නේ තමුන්ට දැන් තමු යන්න ඕනේ. යන්න Penjaga. Bu aku maut bayu. Nale මොකද මම ඔය කරන්නේ? Atau mudah baca kira. තොට පිස්සුද යකෝ? malah warna jadi nih tuh. මුගේ ඇගේ ඉන්නේ මට වනචර එකයි යකෝ. Yang sana? හෙලෝ කපු මහත්තයා. Hello. මේ කපු මහත්තයා මේ මම කතා කරන්නේ අර Loudspeaker. මේ මගේ යාළුවෙක් ඉන්නේ නර්තනය කළා අර හොල්මනක් පැවුනේ. අන්න එයා කතා කරන්නේ. Kian? මගේ යාළුවට හොඳ නෑ නේ තාම. අයියෝ තාම හොඳ නැද්ද අනේ? දැන් දරුණු වෙලා කියනට. දැන් දරුණු වෙලා ඉන්නේ ගොඩක්. දරුණු වෙලා ඉන්නේ කියන්නේ දැන් පුතා මෙහෙමනේ. දැන් එයාට ඕනේ දේවල් ඔයා දැක්කනේ. එයාට සෙක්ස් තමයි ඕනේ. ඔක මට කියලා හරියන්නේ නැහැ. එයාට අවශ්‍ය දේ ලබා දෙන්න ඕනේ ඕගොල්ලෝ. එතකොට මේ අපි මොකද කරන්නේ ඒකට? ඔව් අපිට තේරෙන්නේ නැහැ නේ කරන්නේ. තේරෙන්නේ නැහැ. ඉතින් දැන් මෙහෙමනේ. දැන් ඔයමයි කියලා දැන් මෙයාව තලවතු කුඩ හරි කොයි හරි ඒ වගේ තැනකට එක්කන් ගිහලා මොකක් හරි කරවන්න ඕනේ. නැතුව දැන් මෙයාව දැන් මට කෝල් කරයි කියලා මට ඇවිල්ලා මෙයාත් එක්ක සෙක්ස් කරනවා. මෙයාව එක්කන් ගිහලා තලවතු කුඩ එක්කන් ගිහලා මට බඩු ගස්සන්නවත් එහෙම බෑනේ. ඕගොල්ලෝ එක තේරුම් ගන්න ඕනේ නිකන් මේ නිතර කෝල් කර මට වද දෙන්න බෑ. මෙතන මාරුදි ක්ලයන්ට්ස්ලා ඉන්නවා මං වෙනුවෙන්. අපු මාත්‍ර ෆ්‍රී වෙලාවක එන්න බැරි වේද මේ ෆ්‍රී වෙලාවක ඇවිල්ලා මම මොකද කරන්නේ? මම මෙයාත් එක්ක සෙක්ස් කරන්න කියලාද කියන්නේ මට? බැරි වේද? හරි වෙද මහත්තයා මට තේරුණා. මේ බුදු සරණේ මම කෝල් එකක් ගන්න හරි. Thank you. බුසන්න. මේ හරියන්නේ. මම මේක කරන්න ඕනේ. මොන හරි ප්‍රපෝසල් ටිකක් පෙන්නලා බලන්න ෆොටෝ ටික. අර බලහංගු තියෙන ඇඳ කඩලා යනවා බං. මේ හරියන්නේ මූට කෙල්ල ටිකක් පෙන්නු. කෙල්ල ටිකක් පෙන්නලා මොන හරි ගැලපෙන එකක් බලලා වරෙන් Facebook එකෙන් හරි පෙන්නු වෙන මොනවා කරන්නද? ඔබේ පරණ කැලලක් කරන්නේ නැද්ද? මගේ නෑ මං මේකට එන්නේ මගේ පරණ කැලල වගේ මං කෑ ගහගත්තා මම. මේක තමයි කැමතිම නැත්තේ. මේක මේක හරි අම්මේ කෑ ගහන්න එපා ඔච්චර. මේක මූ කැමති කවුරුත් නැද්ද දන්නේ. මේක එතකොට මේක දකිනා උඹ කැමති කොල්ලන්ටද කෙල්ලන්ටද? ඒකනේ මම අල්ලලා තියෙන්නේ. උඹට මොනේද? උඹට කාවද ඕනේ? කවුද? කපු හරි දැන් මට කියන්නකෝ මොකද්ද ඔයගොල්ලෝගේ ප්‍රශ්නේ කියලා? ප්‍රශ්නේ කියන්නේ අවුලක් නෑ නේද? මේමයි එයාගේ පොඩ්ඩක් සැර වැටි. සැර පොඩ්ඩක් බාල කරලා දෙන්න බැරිද? ඉතින් අප මට යන්තරයක් මොකක් හරි දාලා ඒක කරලා දෙන්න පුළුවන්. අනේ හැබැයි ඔයගොල්ලෝ අර කිව්ව වැඩේ කරන්න හරි කරනවා. ඔබතුමාව හම්බෙන්න ඕනි කියලා කිව්වා. ඔව් පොඩ්ඩක් සැර පොඩ්ඩක් බාල කරන්න. දැන්
කෝ කාමරේ පේන්නේ නැහැ නේ. මේ ඇඳයට ඇඳයට ඉන්න දවල් වල. ඕ කියන්නේ ඉච්චරටම දරුණු දරුණුයි දරුණුයි. ඔව්. ඔබතුමා බලන්න ඔව්. පොඩ යන්නකෝ වෙද මහත්තයා. එහෙනම් මල්ලි වචනේ විදියටම තියෙනවා. එහෙනම් අපි ගියා. सानिधा पमागरे सा सांसों में तेरी सरगमें है अब ना तेरा बिन जिंदगी मेरी तो कुछ ना अब ते කවුද? කවුද උනේ අයියෙන් කියන්න. කපු අවුත්තෝ. නේ